සුබෝදෑසනක් කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමු. මම මේ උදේවරුක මේ ෂොට් එක ගන්නෙ. උදේවරුක ෂොට් එක ගන්නෙ මේ ඉන්නේ දියතලාවේ. දියතලාවේ ඉඳන් අපුතලේ පාරේ එනකොට මේ වගේ ලස්සන තැනක් තියෙනවා. මේ වගේ ලස්සන තැනක් තියෙනවා. ස්වභාව සෞන්දර්යයෙන් ඉන්න පුළුවන්. තව ඉස්සරහට තව ලස්සන තැනක් තියෙනවා. අපි යන්න තව ඉස්සරහට යන්න අපුතලේ පාරේ යන්න තමයි ගොඩක්ම ලස්සන මෙතන. නමුත් මේ ඇත්තට මේ තියෙන ලස්සන සම්පූර්ණ නැති කරලා තියෙනවා. මෙන්න මේ වගේ තිරසන් වැඩ කරලා බලන්න මොන තරම් පහත් වැඩක්ද කරලා තියෙන්නේ කියලා. මිනිස්සුන්ට සමාජයෙන් මොනතරම් දැනුවත් භාවයක් කරත් ජන්ම ගති මිනිස්සුන්ගේ පහත් ගති සුන්දරත්වයක් විඳින්න බැරි සමාජයක් බිහි වෙන තාක් මේ වගේ පහත් වැඩ වෙනවා බලන්න. දිරණ ද්‍රව්‍ය නෙමේ පොලිතින් ඊට පස්සේ මේ පොලිතින් වර්ග හැම කුණු ගොඩක් මෙතනට ගෙනත් දාලා බලන්න කොච්චර ලස්සන පරිසරයක්ද මේ හැටි තියෙන්නේ කියලා. මේ වගේ පහත් වැඩ කරන සමාජයක් හදන්න නැති වෙන්න මිනිස්සෙක් හදන්න ඕන. ඇත්තටම හරි අභාග්‍යයක් මේ වගේ දකින්න හම්බෙන්නේ කියලා. මම අද වීඩියෝ එක කරන්නේ තව කෙනෙක් මේ වගේ දෙයක් දැක්කොත් හරි මේක දැකලා හරි මේ ලස්සන සුන්දරත්වය නැති කරන්න මිනිස්සුෙකුට හිතෙන්නේ නැති වේවායි කියලා ප්‍රාර්ථනා කරන තමයි. ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් කරලා ඔයගලන්ට දාන්නේ. මේ පරිසරය ගැන පරිසරය දිහා බලන්නේ නැතුව සුන්දරත්වය දිහා බලන්නේ නැතුව මිනිහෙක් ඇවිල්ලා තමන් ගැන විතරක් ඒ වෙලාව ගැන විතරක් හිතලා තමන්ගේ ප්‍රයෝජන ගැන විතරක් හිතලා මේ ලංකාවේ තියෙන සුන්දරත්වය නැති කරන්න මොනතරම් වෙහෙස මහන්සි වෙනවද? ඒ වගේ තිරසන වැඩක් කරන්න වෙහෙස මහන්සි වෙනවද? හරි අභාග්‍යයක්. අපි මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා මේක දැකලා හරි තව කෙනෙක් මේ දේ කරලා තියෙනවා නම් තව කෙනෙක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ සුන්දරත්වයක් තියෙන තැනක් වුණත් කොහෙ මොන වගේ තැනක වුණත් මේ වගේ වැඩක් කරන්න එපා. මේවට නිසි කළමනාකරණයක් කරගෙන ඕගලන් මේ දේවල් කරගන්න. එහෙනම් සියලු දෙනාටම මේ වගේ වැඩක් කවුරු හරි කරනවා නම් ඒකට කෙලින්ම පිටුපාන්න කතා කරලා තේරුම් කළ දෙන්න නැත්නම් නීති හමුරෙන් යන්න මොකක් කර වැඩ පිළිවෙලක් ගන්න කියලා මම සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.